Mr. Soul. ඔන්න ටික කාලයකට පස්සේ channel එකට වීඩියෝ එකක් දාන්න හිතුණා. අද ඇවිල්ලා ඉන්න යාපනයේට. අද මම ඇවිදින්න තෝරගත්තේ මෝටර් සයිකලයක්. අපිට පුළුවන් යාපනයේට ඇවිල්ලා රෙන්ට් එකට බයිසිකලයක් ගන්න සාමාන්‍යයෙන් 2500 3000 අතර වගේ ගානකට ඔයාලට මෝටර් සයිකලයක් යාපනයෙන් ගන්න පුළුවන්. ඒ වගේම මම අද දැන් ඇවිල්ලා ඉන්නේ කදුරුගොඩ විහාරයේට. මේකේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර කියන සහෝදරයෝ දෙන්නගේ ප්‍රශ්නය විසඳන්න ඇවිල්ලා විවේකගත ස්ථානය කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ මේ කදුරුගොඩ විහාරයේ. ඒ වගේමයි මෙම ස්ථානයේ තවත් කතාවක් තියෙනවා. රහතන් වහන්සේලා 69 විෂ සහිත ආහාර වගයක් වළඳලා අපවත් වුණාට පස්සේ එයාලගේ භස්ම අවශේෂ තැන්පත් කරලා මේ පට පිටිපස්සෙන් පේන මේ කුඩා කුඩා චෛත්‍ය හැදුවා කියලා කතාවක් තියෙනවා. පුරාවිද්‍යා කැණීම් වලින් ඒ චෛත්‍ය 60 සම්පූර්ණ චෛත්‍ය 57ක් හොයාගෙන තියෙනවා. මේ ඔයාලට පිටිපස්සෙන් පේන්නේ ඒ චෛත්‍ය. කොකුවිල් නගරයේ ඉඳලා කිලෝමීටර් 8ක් දුරින් තමයි මේ කදුරුගොඩ විහාරය පිහිටලා තියෙන්නේ. කදුරුගොඩ පන්සල ගාවේ ඉඳලා කිලෝමීටර් 8මාරක් වගේ තමයි තියෙන්නේ කංකසන්තුරේට. අපි දැන් කංකසන්තුරේට මෝටර් සයිකලේ යන්නේ. ඔයාලා යාපනයේ එනවා නම් මේක අනිවාර්යයෙන්ම යන්න ඕන ගමනක්. ඇවිල්ලා බලන්න යාළුවා. ඔන්න යාළුවනේ මම දැන් ඉන්නේ ලංකාවේ උඩම තැනට ඇවිල්ලා. මම දැන් ඉන්නේ කංකසන්තුරේ බීච් එකේ. මට මේ පිටිපස්සෙන් පේන ආපන ශාලාව කරගෙන යන්නේ හමුදාවේ. ඔයාලට ඕනම කැම වේලක් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේමයි මේ බීච් එකේ නාන්න පුළුවන්. එන්න මේක හරිම ලස්සන තැනක්. வானம் தோடும் சாலை மேலே மேகம் போகும் வானம் போல காற்றில் மீத்தக்கும் மனம் புது உலகம் காணும் கணம் புது உலகம் காணும் கணம் මම දැන් ඉන්නේ කීරමලේ පොකුණ ගාව. මේක තියෙන්නේ කංකසන්තුරේ ඉඳලා කිලෝමීටර් 4ක් වගේ ආපහු යාපනයේ පැත්තට එනකොට ඇතුල් පාරකට වෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක මුහුදට මෙච්චර ළඟින් තිබ්බත් මේකේ වතුර ලුණු මිශ්‍ර නැති මිරිදිය ජලය තමයි මේ පොකුණේ තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ස්නානය කරාට පස්සේ අපිට තියෙන ලෙඩ රෝග හොඳ වෙනවා කියලා ජනප්‍රවාදයේ මතයක් තියෙනවා. ඉන්නේ යාපනයේ කොටුවේ. මේක 1619 දී පෘතුගීසීන් විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේක කළුගල්, හුණුගල් සහ කොරල් පර භාවිතා කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේමයි මේකේ 4 කොන දියාකල් සහ 4 කොන කාලතුවක්කු අට්ටාල ඉදි කරලා තියෙනවා යුද්ධ කටයුතු සඳහා. வானம் தோடும் சாலை மேலே மேகம் போகும் வானம் போல காற்றில் மீத்தக்கும் மனம் புது உலகம் காணும் கணம் புது உலகம் காணும் கணம் ඉතින් අපි ඔන්නෝම තමයි මෝටර් සයිකලයකින් අපි දැන් යාපනයේ ඇවිල්ලා. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න කොච්චර ලස්සන ගමනක්ද කියලා. අපි දැන් ඉන්නේ ලංකාවේ උඩම තැනක. අපිට මේ හැමතැනම යන්න මේ පිටිපස්සේ ඉන්න බයිසිකලය තමයි උදව් කරේ. ඔයාලට පුළුවන් මේ එනවනම් මම කලින් කිව්වා මෙහි ඇවිදින්න.